Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයාලට traveling vlog එකක් තමයි අරගෙන ඉන්නේ. මම දැන් මේ පානදුරේ යන ගමන් තමයි ඉන්නේ. අපි බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. මම මුලින්ම සුපර් ෆැෂන් එකට ආවා මට වතුර බෝතලයක් ගන්න. ඊට පස්සේ මම ගියා පානදුර කෝවිල බලන්න ස්ටෑන්ඩ් එක ළඟ තියෙන. හැබැයි අද මම යන වෙලාවෙදී කෝවිල වහලා තිබ්බේ. ආයේ හවස තමයි කෝවිල ආපහු ඕපන් කරනවා කියලා දාලා තිබ්බේ. ඒක නිසා මට අද කෝවිල බලන්න බැරි වුණා. මේ තියෙන්නේ පානදුර පාර්ක් එක. මම එතෙන්ටත් පොඩ්ඩක් ගිහිල්ලා ටික වෙලාවක් ඉඳියා. පානදුර ටවුන් එකේ තියෙන රංකොත් විහාරය. මම එතනටත් ගිහිල්ලා ටික වෙලාවක් හිටියා. ඉඳලා පොඩි වීඩියෝ ක්ලිප් ටිකකුත් ගත්තා. මෙතනින් පස්සේ මට මුකුත් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද හොඳටම වහින්න ගත්තා. ඊළඟ දවසේ ගෝල් පේස් ගියා. වැඩි වෙලාවක් බීච් එකේ ඉන්න හම්බුන්නේ නැහැ. හොඳටම වහින්න ගත්තා. ඒක නිසා මම බීච් එකේ ඉන්නේ නැතුව OGF මෝල් එකට ගියා. ඉතින් යාළුවනේ මගේ channel එකට දාන පළවෙනි vlog එක තමයි මේක. මගේ vlog එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් බලලා comment එකක් දාන්න. මම මෝල් එකට ආපු ගමන්ම දැක්කේ ක්‍රිස්මස් එකට සැරසිලි කරලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් මෝල් එකේ ඇවිදලා බලමු මොනවද shop වල තියෙන්නේ කියලා. මේ තියෙන නත්තල් ගහ මේ පාර හදන. තාම නත්තල් ගහ හදලා ඉවර නැහැ. තාම හදන ගමන් ඉන්නේ. අද උදේ ඉඳන් හොඳටම වහිනවා. හැම ෂොප් එකක වගේම ක්‍රිස්මස් එකට සැරසිලි කරලා තියෙන්නේ. ලස්සන සැරසිලි කරලා තියෙනවා.
මේ තියෙන ෆස්ට් ෆ්ලෝ එක. මෙතන තමයි නත්තල් ගහ හදන්නේ. ඊට පස්සේ කෑම කන්න ආවා කැල්ටන් එකට. උදේ ඉඳන්ම බඩගින්න හිටපු නිසා කන්න ආවා ඉක්මනට. ඊට පස්සේ බාස්කින් රොබින් එකටත් ගිහිල්ලා මම ගෙදර යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අද ගොඩක් තැන්වල ඇවිදින්න කියලා තමයි හිතන් හිටියේ. හැබැයි හොඳටම වහිනවා. ඒක නිසා මම හිතුවා ගෙදර යන එක තමයි දැන් හොඳම කියලා. මේ දවස්වල තියෙන වැස්සෙන් ඔයාලත් පරිස්සම් වෙලා ඉන්න. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම තැන්කියු.